ඇයි ඔයාලගේ සුරතලාගේ හමෙන් ගොඩක් සැර බෑඩ් ස්මෙල් එකක් එන්නේ? මේකට බලපාන හේතු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි එයාව නාවලා හරියට පිය දාන්නේ නැතුව එයාගේ හමේ තෙතමනය රැඳිලා තිබුණම. එහෙම තිබුණමත් ගොඩක් පසු කාලීනව ටික වෙලාවක් යනකොට අමුතු සැර ගඳක් එනවා. තව හේතුවක් තමයි එයාගේ හමේ මොනවා හරි ආසාදනයක් තියෙනකොට. දිලීර ආසාදනයක් වෙන්න පුළුවන්, බැක්ටීරියා ආසාදනයක් වෙන්න පුළුවන්. එහෙම ආවමත් ගොඩක් සැර ස්මෙල් එකක් එනවා. තව හේතුවක් තමයි සෙබෝරියා කියන රෝගී තත්ත්වය. ඒ කියන්නේ එයාලගේ හමේ තියෙන ග්‍රන්ථි වගයක් තියෙනවා. ඒවයින් නිකුත් කරන ශ්‍රාවයක් නිසා ගොඩක් සැර ගන්ධයක් එන්න පුළුවන්. අනිත් එක තමයි ඒනල් ග්ලෑන්ඩ්ස් ආශ්‍රිතව තියෙන රෝගී තත්ත්වය. එයාලගේ ඒනල් ග්ලෑන්ඩ්ස් වලින් ශ්‍රාවය වෙන ශ්‍රාවයත් එකතු වෙලා ඒනල් ග්ලෑන්ඩ් ඉන්ෆෙක්ෂන් එකක් වගේ ආවම නැත්නම් ඒනල් ග්ලෑන්ඩ් වල ශ්‍රාවයන් ගොඩක් වැඩි වුණාම ගොඩක් සැර පිලි ගඳක් වගේ එනවා. එතකොට ඔයාලගේ බලු යාළුවාගේ මේ වගේ ගඳ එනවනම් මොනවද කරන්න පුළුවන්? පළවෙනි දේ තමයි එයාට හොඳ ෂැම්පූ එකක් හරි සබන් එකක් හරි පාවිච්චි කරන්න. එයාලට අපි පාවිච්චි කරන සබන් ෂැම්පූ හොඳ නැහැ. ඒකට බල්ලොන්ටම හරි පූසොන්ටම හරි එයාලටම එන සබන් එකක් හරි ෂැම්පූ එකක් හරි පාවිච්චි කරනවා නම් මේ රෝගී තත්ත්ව ගොඩක් ඇති වෙන එක වළක්ව ගන්න පුළුවන්. අනිත් එක නෑවුවට පස්සේ හොඳට වේලලා ඇතුළට ගන්න. නාවලා තෙත පිටින් තියන්න එපා. විශේෂයෙන්ම කෝට් එක දිග අයව. එයාවලව නාවලා හරියට වේලන් නැතුව තිබුණම ගොඩක් හමේ තෙතමනේ රැඳිලා තිබුණම ඒක මේ ගොඩක් හමේ රෝග ඇති වෙන්න මූලික හේතුවක් වෙනවා.